වෙල්කම් බැක් ටු ලොකිරි කැප්ස්. අද අපි බලන්න යන්නේ The Housemaid කියන 2025 අවුරුද්දේදී රිලීස් වුණ මූවි එකක්. ඔයා හිතන්නේ ලස්සනට ඇඳ පැළඳගෙන මිල අධික කාර්වල යන සල්ලිකාර පවුල් ඇතුළේ තියෙන්නේ සතුට විතරයි කියලාද? අද ලොකිරි කැප්ස් වලින් අපි අරගෙන ආපු මේ කතාව බැලුවම ඔයාට තේරෙයි. සල්ලි වලට වහගන්න බැරි කොච්චර අඳුරු රහස් ඒ ගෙවල් ඇස්සේ හැංගිලා තියෙනවද කියලා. Tamanගේ ජීවිතේ බේරගන්න ඒ වගේ ගෙදරක වැඩට යන අහිංසක ගෑනු ළමෙක්ට මුහුණ දෙන්න වෙන හිතා ගන්නවත් බැරි භයානක ඉරණමක් ගැන කියවෙන 2025 අවුරුද්දේදී රිලීස් වුණ හවුස්මේඩ් කියන චිත්‍රපටයේ කතාව තමයි අපි අද අරගෙන ආවේ. පටන් ගත්ත වෙලාවෙ ඉඳන් අන්තිම වෙනකම්ම මාරම කුතුහලයකින් බලන්න පුළුවන් මේ කතාවේ මොකද වෙන්නේ කියලා බලමු. මේක නිකන් කතාවක් නෙවෙයි. මේක ඇවිල්ලා මාරම සස්පෙන්ස් එකක් තියෙන සයිකොලොජිකල් ත්‍රිලර් එකක්. කතාව පටන් ගන්නේ Tamanගේ ජීවිතයේ අන්තිටම වැටිලා කොහොම හරි ආයෙමත් අලුතෙන් ජීවිතේ පටන් ගන්න දඟලන ගෑනු ළමයෙක්ගේ. එයාට අහම්බෙන් වගේ සල්ලි බාගේ තියෙන දැක්කම ආස හිතෙන පවුලක වැඩට යන්න chance එකක් හම්බෙනවා. හැබැයි මේ ගේ ඇතුළට ගියාට පස්සේ එයාට තේරෙනවා මේ ගෙදර මිනිස්සු සාමාන්‍ය මිනිස්සු නෙවෙයි කියලා. ඒ වගේම එයා මේ පැටලෙන්න යන්නේ හිතා ගන්නවත් බැරි තරම් භයානක දැලකට කියලා. ඉතින් අපි බලමු මේ අහිංසක ගෑනු ළමයාට මොන වගේ ඉරණමකට මුහුණ දෙන්න වෙයිද කියලා. කතාව පටන් ගද්දිම අපිට දකින්න හම්බ වෙන්නේ මිලී කියන මේ කතාවේ ප්‍රධාන චරිතය ලෝන් අයිලන්ඩ් වල තියෙන සල්ලිකාරයෝ ඉන්න පළාතක මාලිගාවක් වගේ ලස්සන ගෙදරකට ඉන්ටර්විව් එකකට යන හැටි. මේ ගෙදර අයිතිකාරය වෙන නීනා මිලීගේ රෙසියුම් එක දැකලා ගොඩක් පැහැදෙනවා. ඒත් එක්කම එයා කියනවා ඔයාට ඩිග්‍රී එකකුත් තියෙන නිසා මේ වගේ වැඩකට ඔයා ඕවර් ක්වොලිෆයිඩ් වැඩිද මන්ද කියලා. කොහොම හරි මේ රස්සාවට තේරුනොත් මිලීට සිද්ධ වෙන්නේ ඒ ගෙදරම නැවත ඔයා පිහාගෙන ගෙවල් අස් කරන ගමන් එයාලගේ පොඩි දරුවවත් බලා ගන්න. ඊට පස්සේ නීනා මිලීට මුළු ගෙදරම පෙන්නන ගමන් ලොකු රහසක් හෙළි කරනවා. ඒ කියන්නේ නීනා මේ වෙද්දි ප්‍රෙග්නන්ට් කියන එකත් හැබැයි ඒක දැනට කාටවත්ම කියන්න එපා කියලත් එයා මිලීට මතක් කරනවා. ඉන්ටර්විව් එක ඉවර වෙලා යද්දී නීනා මිලීට පෙට්‍රල් ගහගන්න කියලා සල්ලිත් අතට දෙනවා. ඒත් එක්කම එයා කියනවා මට ඔයා ගැන ලොකු පැහැදීමක් තියෙනවා කියලා. මිලී එතනින් යන්නේ නීනා අනිවාර්යයෙන්ම එයාගේ බෑග්ග්‍රවුන්ඩ් චෙක් එකක් කරාම මේ රස්සාව නම් හම්බෙන එකක් නෑ කියලා බයිකේ. මොකද දන්නවද? මිලියේ දීපු රෙසියුම් එක හැමදේම සම්පූර්ණ බොරුවක්. එයා දාගෙන ඉන්න කණ්ණාඩිය පවා බොරු එකක්. ඇත්තටම කිව්වොත් මිලි මේ වෙද්දි ජීවත් වෙන්නේ එයාගේ කාර් එක ඇතුළෙමයි. ඒ වගේම එයා ඇඟපත හොදගන්නේ පවා පාරයිනි තියෙන ගෑස් ස්ටේෂන් වලින්. එක දවසක් උදේ පාන්දර පොලිසියෙන් ඇවිත් කාර් එකේ නිදාගෙන ඉන්න මිලිව ඇහැරවද්දි එයා පොලිසියෙන් බේරෙන්න හිතාගෙන අනේ මම්මේ මගේ ආයසක අම්මව බලාගෙන ඉඳලා මහන්සියට පොඩ්ඩක් ඇලුණා විතරයි කියලා ලොකු බොරුවක් කියලා කොහොම හරි ඒ වෙලාවේ ෂේප් වෙනවා. අන්න ඒ අමාරුම වෙලාවේ තමයි හිතපු නැති විදිහට නීනාගේ මිලිට කෝල් එකක් එන්නේ. එයාට ඒ රස්සාව හම්බුණා කියලා කියන්නේ. මේ ආරංචියත් එක්කම දෙපාරක් හිතන්නේ නැතුව මිලි ආයෙමත් අර ලොකු ගෙදරට යනවා. එතන ඉන්න එන්සෝ කියන වත්ත බලා ගන්න කෙනා මිලිට ගේට්ටුව ඇරලා දෙනවා. හැබැයි ඉතින් ගේ ඇතුළට අඩිය තියනකොටම මිලිට දකින්න හම්බ වෙන්නේ හිතා ගන්නවත් බැරි විදිහේ පුදුම දෙයක්. ඒ කියන්නේ ගෙදර ප්‍රධාන දොරත් ඇරලා දාලා තියෙනවා වගේම මුළු ගෙදරම අස්සක් මුල්ලක් නෑර කුණු ගොඩක් වගේ අවුල් ජාලාවක් වෙලයි තියෙන්නේ. ඒත් එක්කම එතනට දුවන්ගෙන නීනා මිලිව බදා ගන්න අතරතුරේ මිලිකාව බෑග් දෙකක් විතරක් තියෙනවා දැකලා අහනවා. එතකොට මිලි බොරුවට කියනවා එයාගේ අනිත් බඩු ටික ස්ටෝරේජ් එකට දැම්මා කියලා. ඊට පස්සේ නීනා කියනවා මට අද ඉස්කෝලේ මීටින් එකකට කතාවක් ලෑස්ති කරන්න තියෙනවා. ඒ නිසා මම මගේ ඔෆිස් රූම් එකට යනවා. ඔයා මේ ටික අස් කරන්නකෝ කියලා. කොහොම හරි මිලිගේ මහන්සියෙන් හවස් වෙද්දී මුළු ගෙදරම ආයමත් දිව්‍ය ලෝකයක් වගේ ලස්සනට අස් කරලා ඉවර කරනවා. මේ අතරතුරේ නීනාගේ හස්බන්ඩ් වෙන ඇන්ඩ්‍රෝයි එයාලගේ දුව සිසි ගෙදර එනවා. නීනා කලබලෙන් වගේ මිලිව යාලට හඳුන්වලා දෙනවා. Tamanට කිසිම දෙයක් නොකිය නීනා මේ වගේ තීරණයක් ගත්ත එක ගැන ඇන්ඩ්‍රෝට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒත් එයා ගොඩක් හොඳින් මිලිට කතා කරනවා. ඊට පස්සේ මිලි එයාට ලෑස්ති කරලා තියෙන රූම් එකට යද්දි තමයි එයාට තේරෙන්නේ මේ කාමරේ දොරට කිසිම යතුරක්වත් නෑ වගේම ඇරගන්නවත් බැරි පොඩිම පොඩි ජනේලයක් විතරයි ඒකේ තියෙන්නේ කියලා. රෑ වෙලා නීනා කෑම අරගෙන ආවම මිලි අහනවා
අහනවා මේ ජනේලේ අරගන්න විදිහක් නැද්ද? ඒ වගේම දොරට යතුරක් හදාගන්න බැරිද කියලා. එතකොට නීනා පොරොන්දු වෙනවා ඒ ටික ඉක්මනටම කරලා දෙන්න. මේක කලින් ඇන්ඩ්‍රූ එයාගේ ෆයිල් දාපු ස්ටෝර් රූම් එක. ඒ වගේම නීනා මිලීට අලුත් ෆෝන් එකකුත් දීලා ඒකට ක්‍රෙඩිට් කාඩ් එකකුත් ලින්ක් කරලා දෙනවා ගෙදරට ඕන බඩු ගේන්න. පහුවදා උදේ පාන්දරම මිලී කාමරෙන් එළියට යන්න හදද්දි එයාට තේරෙනවා දොර හිර වෙලා කියලා. හැබැයි ගොඩක් වෙලා තල්ලු කරාට පස්සේ කොහොම හරි එයාට ඒක අරගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම පල්ලෙහා තට්ටුවෙන් ඇහෙන මහා සද්දෙකුත් එක්ක මිලී දුවලා ගිහින් බලද්දි දකින්නේ නීනා මුළු කුස්සියම විනාශ කරන ගමන් කෑ ගහනවා. කොමගේ කතාව ලියපු කොළ ටික කියලා. මේ සද්දෙට ඇන්ඩ්‍රූත් එතෙන්ට දුවන් එද්දි නීනා කෙලින්ම ඇඟිල්ල දික් කරන්නේ මිලීට. මෙයා තමයි මගේ කොළ ටික හොරකම් කරේ කියලා චෝදනා කරන ගමන් නීනා බිම වැටලා අඬන්න ගන්නවා. ඒ වෙලාවේ ඇන්ඩ්‍රූ ඉක්මනටම නීනව උස්සගෙන සනසන ගමන් මිලීට කියනවා ඔයා මීට වඩා කල්පනාවෙන් වැඩ කරන්න. ඔයා නිසා එයාගේ දවසම විනාශ වුණා කියලා. මිලීත් රණ්ඩුවක් දුරදිග යවන්න ඕනේ නැති නිසා එතෙන්දි සමාව ගන්නවා. හැබැයි නීනා එතනින් ගියාට පස්සේ ඇන්ඩ්‍රූ මිලීට ඇත්තටම සමාව ඉල්ලන ගමන් කියනවා නීනා මේ ටිකේම හැසිරෙන්නේ හරිම අමුතු විදිහට කියලා. මේ සිදුවීම් ඔක්කොම වත්ත බලාගන්න එන්සෝ ජනේලෙන් බලාගෙනයි ඉන්නේ. පස්සේ වෙලාවක මිලී කුණු ටික දාන්න එළියට ආවම එන්සෝ යාගෙන් අහනවා ඔයයි මෙහෙට ආවේ කියලා. හැබැයි ඒ ගැන වැඩිදුර කතා කරන්න කලින් නීනා ඒ දිහා බලාගෙන ඉන්නව දැකලා එන්සෝ ඉක්මනටම එතනින් මාරු වෙනවා. මේ දේවල් මෙහෙම වෙද්දි දවසක් මිලී টয়ලට් එක සුද්ධ කර කර ඉද්දි එයාට ඒක අස්සේ තියෙන අමුතුම විදිහේ පෙති වගේක් හම්බෙනවා. ඒත් එක්කම එතෙන්ට එන නීනා අනිත් අම්මලත් එක්ක එයාට ගැලපෙන්න අමාරුයි කියන ගමන් එයාගේ තියෙන ස්ට්‍රෙස් එක ගැන කියවන්න ගත්තම මිලී කියනවා ඒක සමහර විට ප්‍රෙග්නන්සි එක නිසා වෙන්නේ නැති කියලා. ඒ කතාවට ගොඩක් කේන්ති ගන්න නීනා මිලීට බැනලා කුස්සියට යවනවා රෑ කෑම ලෑස්ති කරන්න. කෑම මේසෙදිත් දුව සිසි මිලීට කතා කරන්නේ හරිම අහංකාර විදිහට. කොහොම හරි ඇන්ඩ්‍රූ මිලීට කෑම කන්න එන්න කිව්වත් මිලී ඒක ප්‍රතික්ෂේප කරලා එයාගේ කාමරේටම යනවා. එදා රෑ ෆෝන් එකෙන් මේ පවුලේ සෝෂල් මීඩියා account බලන මිලීගේ හිතේ ඇන්ඩ්‍රූ ගැන ලොකු ආකර්ෂණයක් ඇති වෙනවා. ඒ වෙලාවෙම ඇන්ඩ්‍රූ කප් කේක් එකකුත් අරගෙන කාමරයට ඇවිත් මිලීව සිප ගන්නවා වගේ දැක්කත් එක පාරටම ගැස්සිලා ඇහැරෙන මිලීට තේරෙනවා ඒක හීනයක්. හැබැයි එයාගේ හිතේ ඇතිවෙන මේ අලුත් හැඟීම් ගැන එයාටම ලොකු බයක් දැනෙන්න ගන්නවා. සෙනසුරාදා දවසේ නීනා මිලීට කාමරේ යතුරක් ගෙනත් දෙනවා. එදා මිලීගේ නිවාඩු දවස නිසා එයා එළියට යන්න හැදුවත් නීනා ඒකට ඉඩ දෙන්නේ නැතුව රණ්ඩුවක් පටන් ගන්නවා. අන්තිමට ඇන්ඩ්‍රූ ඇවිත් තමයි මිලීව එළියට යවන්නේ. ඉතින් මිලී මෙහෙම යන්නේ වෙන කොහෙවත් නෙමෙයි. සමාජ සේවා දෙපාර්තමේන්තුවට. එයාගේ කවුන්සලර්ව හම්බ වෙන්න. මෙතෙන්දි තමයි අපිට මේ කතාවේ ලොකුම ප්ලොට් ට්විස්ට් එකක් දැනගන්න ලැබෙන්නේ. ඒ කියන්නේ මිලී කියන්නේ ඇත්තටම ඇප මත නිදහස් වෙලා ඉන්න හිරකාරියක්. ඒ වගේම මේ රැස්වීම වලට එන එක යාට අනිවාර්යයි. මිලී එයාගේ ඩයරි එකේ ලියපු දේවල් එක්ක අලුත් විස්තර ටික දුන්නම අර නිලධාරිනිය මිලීට තදින්ම මතක් කරනවා. මොන දේ වුණත් මේ රස්සාව නම් නැති කරගන්න එපා. එහෙම වුණොත් ඔයාට ඉතුරු අවුරුදු 5ම හිරේ ඉන්න වෙයි කියලා. මේ බරපතල කතාවත් එක්ක එළියට එන මිලීට නීනාගෙන් කෝල් එකක් එනවා ඉක්මනට ගිහින් සිසිව බැලේ ක්ලාස් එකෙන් ගන්න කියලා. හැබැයි ඒ ඇඩ්‍රස් එකවත් නොකියා නීනා ෆෝන් එක කට් කරනවා. කොහොම හරි ෆෝන් එකෙන් Google කරලා අමාරු වෙන්නේ ඉස්කෝලේ හොයාගෙන යන මිලීට දැනගන්න ලැබෙන්නේ සිසි අද රෑට එයාගේ යාළුවෙක්ගේ ගෙදර නවතින්න ගියා කියලා. අනිත් ළමයාගේ අම්මා නීනාට කෝල් කරලා ඇහුවමත් නීනා කියන්නේ මේක මිලීගේ වරදක් නිසා වුණු පටලැවිල්ලක් කියලා. ගෙදර ගියාට පස්සෙත් නීනා මිලීට හොඳටම බනිනවා. එතන රස්තිය අදුනා කියලා. හරියට නීනා ඇත්තටම මිලීට ඒ ගැන කලින් කිව්වා වගේ රඟපාන ගම. මේ අතරේ දවසක් ඇන්ඩ්‍රූගේ අම්මා ඒ කියන්නේ එව්ලින් එයාලව බලන්න එනවා. එයා ඇවිත් මිලීගේ ඇඳුම් පැළඳුම් පවා විවේචනය කරන ගමන් එයාලගේ පරණ පිඟන් සෙට් එකකුත් ඇන්ඩ්‍රූට ගෙනත් දෙනවා. එදා රෑ නිින්ද යන්නේ නැති නිසා මිලී පල්ලෙහාට වෙලා ටීවී බලද්දි එතෙන්ට එන ඇන්ඩ්‍රූ මිලිත් එක්ක ගොඩක් කිට්ටුවෙන් කතා කරන්න පටන් ගන්නවා. එයාලගේ පවුල් ගැන කතා කරන ආස්සේ ඇන්ඩ්‍රූ මිලීට හෙළි කරනවා. නීනාගේ දෙමව්පියෝ මැරුණේ එයාලගේ ගෙදර ගිනි අරගෙන කියලා. ඒ වගේම ඒ ගින්න කොහොම පටන් ගත්තද කියලා තාමත් කවුරුත් දන්නේ නැති වුණත් පොලිසියෙන් පවා සැක කළේ ඒක නීනාගේ වැඩක් කියන එක. මේ කතා කර කර ඉද්දි එක පාරටම එතෙන්ට එන නීනා ඇන්ඩ්‍රූව නිදා ගන්න යවලා
තමන්ගේ හස්බන්ඩ් එක්ක අනවශ්‍ය විදිහට ලන් වුණා කියලා මිලිව රස්සාවෙන් අස් කරනවා. අනේ මට යන්න තැනක් නෑ. මට තව එක chance එකක් දෙන්න කියලා මිලී වැඳලා ඉල්ලුවට පස්සේ නීනා කොන්දේසි ගොඩක් එක්ක තව සතියක් විතරක් මිලීට කල් දෙනවා. පහුවදා නීනා එයාගේ යාළුවන්ට තේ පානයකට ආරාධනා කරලා කියනවා. එයා තව ළමෙක් හදන්න ආස නිසා ડોක්ටර් කෙනෙක් හම්බ වෙන්න යනවා කියලා. හැබැයි නීනා ෆෝන් එකට ආන්සර් කරන්න එළියට ගිය වෙලාවේ මේ යාළුවෝ ටික නීනා ගැන මාරම දේවල් ටිකක් කතා වෙනවා මිලි අහගෙන ඉන්නවා. ඒ අය කියන්නේ නීනා ඇන්ඩ්‍රූව බඳින්න කලින් හරිම දුප්පත් කෙනෙක් නිසා ඇන්ඩ්‍රූ ගිවිසුමක් අත්සන් කරලා තියෙන්නේ. ඒ වගේම නීනා මාස 9ක්ම මානසික රෝහලක හිටියා කියන භයානක රහස. මේ සේරමත් එක්ක එදා රෑ මිලියාගේ ඩයරි එකේ ලියනවා. නීනා මේ වෙනකන් කියලා තියෙන සම්පූර්ණ බොරු. මට ඇන්ඩ්‍රූ ගැන දැනෙන්නේ ලොකු පව්කාර හැඟීමක් කියලා. ඒ වගේම කීයක් හරි අතට හම්බුණු ගමන් මේ නරකාදියෙන් යන්නත් එයා තීරණය කරනවා. ඒත් එක්කම ආයමත් කාමරයට එන නීනා කියනවා මේ සෙනසුරාදා යාලට අත්‍යවශ්‍ය ගමනක් තියෙන නිසා මිලීට දවසම දරුවව බලා ගන්න වෙනවා කියලා. කොහොම හරි සෙනසුරාදා උදේ මේ දෙන්න ගෙදරින් ගියාට පස්සේ මිලී මුළු ගෙදරම පීරලා නීනාගේ බාත්රූම් එකේ තියෙන බෙහෙත් ಜಾති හොයලා බලනවා. ඒ බෙහෙත් වල නම් Google කරලා බැලුවම තමයි මිලීට තේරෙන්නේ නීනා බොන්නේ බරපතල මානසික රෝගයකට දෙන බෙහෙත් කියලා. මේකෙන් හොඳටම බය වෙන මිලී වේවුලන අත් එකෙන් එයාගේ යාළුවෙක්ට කෝල් කරලා අහනවා. අනේ මට වෙන රස්සාවක් හොයලා දෙන්න පුළුවන්ද? මට මෙතන ඉන්න බෑ කියලා. හැබැයි මේ කතා කරන දේ සිසිට ඇහිලා ඔයා අපිව දාලා යන්නද හදන්නේ කියලා හද්දි මිලී බොරුවට hina වෙලා කියනවා. ඔයාට ඇහුණ වැරදි පැටියෝ කියලා. ඊට පස්සේ දවසක ගෙදර අමුතු නිහැඩියාවක් තියෙන වෙලාවක පොඩි සිසි යාගේ සෙල්ලම් ගෙදරත් එක්ක සෙල්ලම් කර කර ඉන්නවා දැකලා මිලී එතනට යනවා. එතකොට තමයි මිලී දකින්නේ සිසි සෙල්ලම් කරන්නේ වෙන මොන වගේවත් නෙවෙයි මිලී පණ වගේ ආදරය කරන එයාගේ පරණ ට්‍රෝල් බෝනික්කත් එක්ක කියලා. මේක දැක්ක ගමන් හොඳටම තරහ ගියපු මිලී පොඩි ළමයාට හොඳටම බනිනවා. එයාගේ බඩුවලට අත තිබ්බා කියලා. ඒ වෙලාවේ මිලී තදින්ම කියනවා ආයේ කවදාවත් උඩ තට්ටුවේ තියෙන මගේ කාමරයේ පැත්ත පලාත එන්න එපා කියලා. හැබැයි මේ පොඩි සිසිත් ලේසි කෙනෙක් නෙවෙයි. එයා මිලීගේ මූණටම කියනවා ඔයත් ඒ කාමරෙට පිටට එන්නේ නැතුව හිටියොත් තමයි හොඳ කියලා. මේ කතාව ඇහිලා මිලී මොහොතකට ගොළු වෙද්දි එක පාරටම හිතා ගන්නවත් බැරි විදිහට ගෙදර දොරක් හයියෙන් වැහෙන සද්දයක් එක්කම නීනායි ඇන්ඩ්‍රූයි අතරේ ලොකු රණ්ඩුවක් යන සද්ද ඇහෙන්න ගන්නවා. මොහොතකින් කඳුළු පිරුණු වැස් දෙකෙන් නීනා කෝපයෙන් කොරිඩෝව දිගේ ඇවිදගෙන යද්දි ඒ පස්සෙන් එන ඇන්ඩ්‍රූ මිලීට කතා කරලා කියනවා මිලී අපිට ටිකක් තනියම කතා කරන්න පුළුවන්ද කියලා. මිලීව පැත්තකට අරගෙන යන ඇන්ඩ්‍රූ හරිම දුකෙන් වගේ ලොකු රහසක් හෙළි කරනවා. එයා කියන්නේ නීනට ලොකු ලෙඩක් තියෙනවා. ඒ කියන්නේ අපිට ළමෙක් හදාගන්න කොච්චර උත්සාහ කළත් ඒක සාර්ථක වෙන්නේ නැහැ කියලා. ඒත් එක්ක මෙයා තවත් දෙයක් කියනවා. ඒ තමයි මේ පොඩි සිසි කියන්නේ ඇන්ඩ්‍රූගේ දරුවෙක් නෙවෙයි. නීනාගේ කලින් හිටපු බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ගේ දරුවෙක් කියන එක. මේ කතා ඔක්කොමත් එක්ක එදා රෑ නිදාගන්න මිලී මහරෑ එකපාරටම ඇහැරෙන්නේ පල්ලෙහා තට්ටුවෙන් ඇහෙන මහ භයානක කෑගැහිල්ලට. බඩු පොළවේ ගහන සද්දෙකට. බයෙන් පඩිපෙළ බැහැගෙන යන මිලීට ඇහෙනවා මේ දෙන්න මරා ගන්නවා වගේ රණ්ඩු වෙනවා. මිලී ගිහින් එයාලගේ නිදන කාමරයේ දොරට තට්ටු කරද්දී එක පාරටම දොර ඇරගෙන ඉස්සරහට එන නීනාගේ අතේ ලේ පෙරාගත්තු ලොකු කණ්ණාඩි කෑල්ලක් තියෙනවා. මේක දැකලා හොඳටම බය වෙන මිලී ඇන්ඩ්‍රූ ඔයා හොඳින්ද ඉන්නේ කියලා කෑ ගහලා අහද්දි කිසිම ගාණක් නැති නීනා හයියෙන් hina වෙලා අහනවා. ඇයි මිලී? ඔයා දැන්වත් දන්නව නේද මං පිස්සියක් කියලා? ඒ වෙලාවේ එතෙන්ට එන ඇන්ඩ්‍රූ නීනාගේ අතේ තියෙන කණ්ණාඩි කෑල්ල උදුරලා අරගෙන මිලීගේ මූණටම දොර වහනවා. හැබැයි පහුවදා උදේම නීනා ඇවිත් එයා ප්‍රෙග්නන්ට් කියලා බොරු කිව්ව එකට මිලීගෙන් සමාව ඉල්ලනවා. මට ඕනේ අලුතින් හැමදේම පටන් ගන්න කියන නීනා එයාගේ පරණ වටිනා ඇඳුම් වගේකුත් මිලීට දෙනවා. ඊට පස්සේ නීනා මිලීට කියනවා අනේ මිලී මට ඇන්ඩ්‍රූත් එක්ක තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න ඕනේ. ඒ නිසා මියුසිකල් ෂෝ එකකට ටිකට් දෙකකුයි රෑ කෑමට රෙස්ටොරන්ට් එකකුයි බුක් කරලා දෙන්නකෝ කියලා. ඒ විතරක් නෙමෙයි එදාට සිසි යාළුවෙක්ගේ ගෙදර නවතින නිසා මිලීට නිවාඩුවක් ගන්න පුළුවන් කියලාත් කියනවා. කොහොම හරි දවසක් සිසිව බැලේ ක්ලාස් එකට එක්කන් ගිය වෙලාවේ එතන ඉන්න වෙනත් ළමයෙක් බලාගන්න කෙනෙක් මිලීට ඇවිත් භයානක කතාවක් කියනවා. එයා කියන්නේ නීනට පිස්සු හැදිලා මානසික හොස්පිටල් එක හිටියා නේද? එයා සිසිව බාත්රූම් එකේ වතුරට ඔබලා මරන්න හදපු නිසා. ඒ වගේම එයාම බෙහෙත් බීලා මැරෙන්න හදපු නිසා කියලා. මේ කතාව ඇහුවම මිලීගේ ඇඟේ හිරිකඩු පිපෙනවා. ගෙදර ආපු ගමන්ම මිලී ගිහින් එන්සෝගෙන් අහනවා. ඔයා මොනවද මේ පවුල ගැන දන්නේ කියලා. එතකොට එන්සෝ හරිම බරපතල විදිහට කියනවා. මිලී ඔයා මේ ගෙදර ඉන්න එක කොහොමටවත් හොඳ නෑ කියලා. හැබැයි එයාට ඒ ගැන වැඩිදුර කියන්න කලින් නීනා එනවා. මිලී ඔයා එන්සෝත් එක්ක කතා කරන්න එපා කියලා තදින්ම
කියනවා. එන්සෝ එතනින් ගියාට පස්සේ නීනා අහනවා කෝ මං ගේන්න කිව්ව අර ටිකට් එකයි රෙස්ටොරන්ට් බුකින් එකයි කියලා. මිලී පුදුම වෙලා ඒව මං ඔයාට දුන්නා නේද කියලා අහනවා. නීනා ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා කියනවා නෑ. සෙනසුරාදා මමයි සිසි වොෂින්ටන් DC යනවා. ඔය ටිකට් ආපහු දෙන්න බැරි නිසා මම මේ සල්ලි ඔයාගේ පඩියෙන් කපා ගන්නවා කියලා. මේකට මිලිත් එක්ක ලොකු රණ්ඩුවක් යද්දී එතෙන්ට එන ඇන්ඩ්‍රූ මිලීට පොරොන්දු වෙනවා. ඔයා බය වෙන්න එපා. මම ක්‍රෙඩිට් කාඩ් කම්පැනියට කතා කරලා ඒ සල්ලි ටික ආපහු අරගන්නම්. ඔයා ගෙවන්න ඕනේ නෑ කියලා. සෙනසුරාදා දවසේ නීනයි සිසියි ගමන ගියාට පස්සේ ඇන්ඩ්‍රූ දකිනවා මිලී නාගෙන තුවායක් විතරක් පටලගෙන එළියට එනවා. මිලී ඇඳුම් ඇඳගත්තට පස්සේ ඇන්ඩ්‍රූ එතෙන්ට ඇවිත් සමාව ඉල්ලන ගමන් කියනවා මට අර ටිකට් ටික කැන්සල් කරගන්න බැරි වුණා. ඒ නිසා ඔයා ඒ වගේ ප්‍රයෝජනයක් ගන්න කියලා. එතකොට මිලී දුකෙන් වගේ කියනවා මට යන්න යාළුවෙක්වත් නැණි කියලා. ඒ වෙලාවේ ඇන්ඩ්‍රූ අහනවා එහෙනම් අපි දෙන්න එකට යමුද කියලා. ඉතින් මිලී අර නීනා දුන්නු ලස්සන පරණ ගවුමත් ඇඳගෙන ඇන්ඩ්‍රූත් එක්ක ෂෝ එක බලන්න යනවා. දෙන්නත් එක්ක මාරම සතුටින් ඒ වෙලාව ගත කරනවා. ඊට පස්සේ ඒ රෙස්ටොරන්ට් බුකින් එකත් පාවිච්චි කරලා දෙන්න රෑ කෑම කන්නත් යනවා. කෑම කන ගමන් ඇන්ඩ්‍රූ ගොඩක් දුකෙන් වගේ කියනවා මගේ කසාද දැන් ගොඩක් අවුල් වෙලයි තියෙන්නේ කියලා. ඒ කතාවත් එක්කම එයා මිලීව ඩාන්ස් එකට එක්කන් යනවා. ගොඩක් විනෝද වෙන මේ දෙන්න හොඳටම බීලා ඉන්න නිසා ඩ්‍රයිව් කරන්නත් බැරි නිසා හොටෙල් එකකට ගිහින් වෙන වෙනම කාමර දෙකක නවතින්න තීරණය කරනවා. Tamanගේ කාමරයට ගියපු මිලී ෆෝන් එක අරන් බලද්දි දකින්නේ නීනාගේ මැසේජස් ගොඩක් ඇවිත් තියෙනවා. ඒ වගේම ඒකේ එකක තියෙනවා ඔයාව රස්සාවෙන් අස් කරා කියලා. මේක දැකලා හොඳටම බය වෙන මිලී දුවගෙන ගිහින් ඇන්ඩ්‍රූට මේක පෙන්නලා උදව් ඉල්ලනවා. ඇන්ඩ්‍රූ එයාට පොරොන්දු වෙනවා. ඔයාට රස්සාව නැති වෙන්න මං ඉඩ තියන්නේ නෑ කියලා. ඒත් එක්කම එයා මිලීව කිස් කරනවා. එදා රෑ මේ දෙන්න සීමාවන් පැනලා ගොඩක් දුර දිග යනවා. පහුවදා උදේ දෙන්න කතා වෙනවා මේ වුණු කිසිම දෙයක් නීනට නොකියන්න. ආයේ කවදාවත් මේ වගේ දෙයක් නොවෙන්න වග බලා ගන්න. හැබැයි ඉතින් ගෙදර ආපු ගමන්ම ආයමත් ඇන්ඩ්‍රූ මිලීව කිස් කරනවා. ඒ වගේම එයාලා ආයමත් එයාලගේ ආශාවන් වලට ඉඩ දෙනවා. නීනා ගෙදර එනකොටම මිලී දවල් කෑමත් ලෑස්ති කරගෙන එයා එනකම් බලන් ඉන්නවා. නීනා ඇවිත් එයා යවපු මැසේජ් වලට සමාව ඉල්ලන ගමන් හිතා ගන්නවත් බැරි විදිහට කියනවා. මිලී ඔයා අවුරුදු 10ක් හිරේ හිටපු කෙනෙක් නේද කියලා. මේක අහලා ඇන්ඩ්‍රූටත් මාරම ෂොක් එකක් ආවත් එයා මුකුත්ම කියන්නේ නැහැ. ඊට පස්සේ නීනා මිලීට බඩු වගේක් ගේන්න යවන ගමන් කියනවා මිලී ඔයා ඔයාගේ අර පරණ කාර් එකේ යන්න එපා. ඒකෙන් අපේ තත්ත්වයටත් හොඳ නෑනේ. මගේ කාර් එක අරන් යන්න කියලා. මිලී බඩු ගේන්න ගිය වෙලාවේ සුපර් මාකට් එකේදී අර කලින් හම්බුණු නැණි ආයෙත් හම්බෙලා කියනවා. ඔයා මාර නිර්භීතයිනේ. එයාලා දෙන ෆෝන් එක පාවිච්චි කරන්න. ගොඩක් බොස්ලා ඒ වගේ කරන්නේ Tamanගේ සේවකයින්ව ට්‍රැක් කරන එක කියලා. මේක අහපු ගමන් මිලීගේ ඔළුවට නිකන් අකුණක් ගැහුවා වගේ වෙනවා. එයාට තේරෙනවා නීනා යාගේ ඇන්ඩ්‍රූගේ සම්බන්ධය ගැන හැමදේම දන්නවා කියලා. මේ සිතිවිලිත් එක්කම බඩු ටික කාර් එකට දාන්න හදද්දිම එකපාරටම එතෙන්ට එන පොලිසියෙන් මිලීව වට කරගෙන එයාව අත්අඩංගුවට ගන්නවා. ඒ මේ කාර් එක හොරකම් කරපු එකක් කියලා පැමිණිල්ලක් ලැබිලා තියෙනවා කියලා. හොඳ වෙලාවට ඒ වෙලාවෙම එතෙන්ට එන ඇන්ඩ්‍රූ පොලිසියත් එක්ක කතා කරලා ඒ පටලවිල්ල ලිහලා දාලා මිලීව බේර ගන්නවා. ගෙදර එන ගමන් මිලී ඇන්ඩ්‍රූගෙන් සමාව ඉල්ලනවා. එයා හිරේ හිටපු කතාව හැංගුවට. හැබැයි ඇන්ඩ්‍රූ කියන්නේ මට ඒකෙන් කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. ගෙදර ගියාට පස්සේ නීනා කෙලින්ම කියනවා එයා ඇන්ඩ්‍රූගේ මිලීගේ සම්බන්ධ ගැන දන්නවා කියලා. ඒ විතරක් නෙමෙයි මම පොලිසියට කියනවා මිලී මගේ ඇඳුම් හොරකම් කරා කියලා. මේක අහලා ඉවසීමේ සීමාව නැති වුණ ඇන්ඩ්‍රූ නීනට හොඳටම කෑ ගහලා කියනවා දැන්ම මේ ගෙදරින් යන්න කියලා. ඒ වෙලාවේ මිලී අහනවා මං ඔයාට බඩු ටික පැක් කරන්න උදව් කරන්නද කියලා. එතකොට නීනා එකපාරටම මිලීගේ කාමුල හරහා පාරක් ගහලා හොඳටම බැනලා එයාගේ කාර් එකෙන් යන්න යනවා. පාර මැද්දේ කාර් එක නතර කරන නීනා ලොකු පීඩනයකින් කෑ ගහලා අඬන්න ගන්නවා. ගෙදරදී ඇන්ඩ්‍රූ මිලීගේ ඉදිමුණු කම්මුලට අයිස් තියෙන ගමන් ආතරෙන් කියනවා දැන් ඔයාට මේ ගෙදර අලුත් නෝනා වෙන්න පුළුවන් කියලා. ඊළඟ දවස් ටිකේම ඇන්ඩ්‍රූයි මිලී දෙන්නම එකට කාලේ ගත කරන්නේ හරියට අලුත බඳපු ජෝඩුවක් වගේ. කිසිම බයක් සැකක් නැතුව එයාලගේ ආදරේ විඳිනවා. එක දවසක් උදේ පාන්දර මිලී කෑම හදලා අර ඇන්ඩ්‍රූගේ අම්මා ගෙනාපු වටිනා පිගන්වල කෑම බෙදද්දි එක පාරටම එළියේ ඉඳන් එන්සෝ එහා දිහා බලාගෙන ඉන්නවා දැකලා ගැස්සිලා ගිහින් අර පිඟන් ටික බිමට වැටිලා කුඩු පට්ටම් වෙනවා. මේ සද්දෙට දුවන් එන ඇන්ඩ්‍රූට මිලී උණ දේ කිව්වම ඇන්ඩ්‍රූ ගිහින් එන්සෝව ඒ වෙලාවෙම රස්සාවෙන් අස් කරලා දානවා. ඊට පස්සේ
ඇන්ඩ්‍රූ මිලිට කියනවා ඔය පිගන් කෑලි ටික පරිස්සමට බෑග් එකකට දාන්න. මම දන්න කෙනෙක් ඉන්නවා ඒවා ආයෙත් හදන්න පුළුවන් කියලා. මිලි එහෙම කළාට පස්සේ ඇන්ඩ්‍රූ මිලිට හොඳටම බනිනවා. ඔය ඇයි ඒවා හොදන්නේ නැතුව බෑග් එකට දැම්මේ කියලා. ඊට පස්සේ ඇන්ඩ්‍රූ මිලිව උඩ කාමරයට එක්කන් ගිහින් දෙන්නත් එක්ක බීලා ආයෙමත් ආදරෙන් ඉන්නවා. හැබැයි වෙලාවකට පස්සේ මිලි ඇහැරිලා බලද්දි ඇන්ඩ්‍රූ එතන නෑ. එයා දොර අරගෙන එළියට යන්න හැදුවත් දොර ලොක් කරලා. කොරිඩෝවේ ඉඳන් ඇන්ඩ්‍රූ කියනවා ඔයාට තාම එළියට එන්න අවසර නෑ කියලා. මේ අතරේ තමයි කතාවේ ලොකුම පෙරලිය වෙන්නේ. අර පාර මැද්දේ අඬ අඬා හිටපු නීනා එක පාරටම හයියෙන් hina වෙන්න ගන්නවා. එයා කෙලින්ම යන්නේ හොටෙල් එකට. ගිහින් ගොඩක් සතුටින් බීම් එකක් බොන ගමන් ඇන්ඩ්‍රූගේ ෆොටෝ එකක් පුලුස්සලා දාන්නේ එයාට නිදහස හම්බුණා වගේ. ඊට පස්සේ එයා සිසිට ලියුමක් ලියන්න පටන් ගන්නවා. මේ හැමදේම ඇත්තටම මොකද්ද උනේ කියලා පැහැදිලි කරලා. නීනා කියන විදිහට එයාගේ දෙමව්පියෝ මැරුණු ගින්න තිබ්බේ එයා නෙවෙයි. ඒකෙන් එයාට උනේ ලොකු මානසික කම්පනයක්. ළමා නිවාසවල හැදිලා අන්තිමට ශිෂ්‍යත්වයක් අරන් ලෝ ස්කූල් ගිය නීනා එතෙන්දි බැඳපු ප්‍රොෆෙසර් කෙනෙක් එක්ක ඇති වුණු සම්බන්ධයක් නිසා තමයි සිසිව හම්බ වෙලා තියෙන්නේ. ඒ මිනිහා දරුවව බාර ගන්න කැමති නොවුණු නිසා නීනා තනියම දරුවව හදාගෙන තියෙනවා. ලෝ ෆර්ම් එකක වැඩ කර ඉද්දි තමයි නීනාට ඇන්ඩ්‍රූව හම්බ වෙලා තියෙන්නේ. සති 6කින් එයාලා බැඳලා තියෙනවා. හැබැයි ඇන්ඩ්‍රූ මේ ගේ හදලා තියෙන්නේ එයාගේ කලින් හිටපු ෆියොන්සෙට. ඒකම නීනට තේරෙන්න තිබ්බා මේකේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා. ඇන්ඩ්‍රූගේ එල්ලීමට නීනා කොණ්ඩේ බ්ලොන්ඩ් කළත් ඇන්ඩ්‍රූ හැම තිස්සෙම ඒකේ මුල් කළු වෙලාද කියලා හොයලා බලනවා. දවසක් නීනාට කොණ්ඩේ ඩයි කරගන්න යන්න බැරි වුණු වෙලාවක ඇන්ඩ්‍රූ ඒක දැකලා බොරුවට නීනාව උඩ කාමරයට යවනවා ෆයිල් වගේක් ගේන්න. නීනා ඒක ASCII ෆයිල් හොයද්දී ඇන්ඩ්‍රූ එකපාරටම දොර ලොක් කරලා දොර යටින් කවරයක් දාලා කියනවා කොණ්ඩේ මුලින්ම ගලවපු කෙස් ගස් 100ක් මේකට දාලා දෙන්න. එකක් හරි මුලින් ගලවපු නැති එකක් තිබ්බොත් ආයෙත් මුල ඉඳන් පටන් ගන්න වෙනවා කියලා. නීනා කෑ ගහලා බැගෑපත් වෙනවා. ජනේලෙට ගැහුවත් ඇන්ඩ්‍රූ යන්නම යනවා. ඒ කාමරේ තියෙන පොඩි ෆ්‍රිජ් එකේ තියෙන වතුර විතරයි. ටොයිලට් යන්න තියෙන්නේ බාල්දියක් විතරයි. අන්තිමට වෙන කරන්නම දෙයක් නැති තැන නීනා වේදනාවෙන් කෑ ගහ කෙස් ගස් 100ක් ගලවලා දෙනවා. හැබැයි ඇන්ඩ්‍රූ ඒක චෙක් කරලා බලලා එක කෙස් ගහක මුල නෑ කියලා ආයෙමත් මුල ඉඳන් කරන්න කියනවා. කොහොම හරි ඒ වදේ විඳලා ඉවර වුණාට පස්සේ තමයි ඇන්ඩ්‍රූ දොර ඇරලා මම මේක කරේ ඔයාගෙම හොඳටයි කියලා කියන්නේ. අර වදේ විඳලා එළියට දුවගෙන එන නීනට එක පාරටම කලන්තෙ වගේ හැදෙනවා. එතකොටයි එයාට තේරෙන්නේ ඇන්ඩ්‍රූ අර බොන්න දුන්න වතුරේකට මොනව හරි කලවම් කරලා කියලා. සිහියේදී නීනා දකින්නේ හිතා ගන්නවත් බැරි දෙයක්. ඒ කියන්නේ පොඩි සිසි බාත්රූම් එකේ වතුර පිරුණු ටබ් එකේ මැරින්න වැටලා ඉන්නවා. අනේ මගේ දරුවා කියලා කෑ ගහන ගමන් නීනා සිසිව බේරගන්න හැදුවත් ඒ වෙලාවෙම එතනට එන පොලිසිය නීනව බලෙන් මෙතනින් ඇදගෙන යනවා. මේ සේරෙම ASCII අහිංසක තාත්තා කෙනෙක් වගේ රඟපාන ඇන්ඩ්‍රූ ඇත්තටම කරන්නේ නීනව අත්අඩංගුවට පත්වෙන දිහා බලලා යට හිතින් සතුටු වෙන එක. ඊට පස්සේ මාස 9ක්ම නීනට ඉන්න වෙන්නේ මානසික රෝහලක හිර වෙලා. එතන ඉන්න ડોක්ටර්ස්ලාට ඇන්ඩ්‍රූගේ මේ තිරිසන් වැඩ ගැන නීනා කොච්චර ඇත්ත කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. මොකද ඇන්ඩ්‍රූ ඒ වෙද්දි ඔක්කොම සාක්ෂි විනාශ කරලා තිබුණේ. අන්තිමට නීනට තේරෙනවා මෙතනින් ගැලවෙන්න නම් එකම ක්‍රමය ඇන්ඩ්‍රූට ඕන විදිහට නටන එක කියලා. ඉතින් එයා බොරුවට පිළිගන්නවා. ඔව් මම තමයි සිසිව මරන්න හැදුවේ කියලා. ડોක්ටර්ස්ලා හිතන්නේ නීනට දැන් සනීප වේගෙන එනවා කියලා. ඒ නිසා එයාලා නීනට ආපහු ගෙදර යන්න අවසර දෙනවා. ගෙදර ආවට පස්සේ අවුරුදු ගාණක්ම නීනා රඟපාන්නේ ලෝකේ ඉන්න හොඳම කීකරුම බිරිඳ වගේ. මේ අතරේ ඇන්ඩ්‍රූට ඕන වෙනවා එයාගෙම කියලා දරුවෙක් හදන්න. හැබැයි නීනා හොරින්ම ගිහින් චෙක්අප් එකක් කරගෙන ડોක්ටර් කෙනෙක්ට සල්ලි දීලා බොරු රිපෝට් එකක් හදාගන්නවා එයාට කවදාවත් ළමයි හදන්න බෑ කියලා. මේ කාලේ ඇතුළත නීනා අතින් පොඩි හරි වැරැද්දක් වුණොත් ඇන්ඩ්‍රූ කරන්නේ නීනව අර උඩ කාමරේ හිර කරන එක. මේ මුළු ගෙදරින්ම නීනාගේ කතාව විශ්වාස කරලා එයාට පැනලා යන්න උදව් කරේ වත්ත බලාගන්න එන්සො විතරයි. හැබැයි ඒකත් ඇන්ඩ්‍රූට මාට්ටු වෙලා නීනව ආයෙමත් මානසික රෝහලට යවනවා. ආයෙත් ගෙදර ආවම එන්සෝ නීනාට උදව් කරන්න හදන්නේ මගෙම නංගිව මට නැති උනේත් ඔය යක්ෂයා නිසායි කියලා අඬන ගම. හැබැයි නීනා කියනවා ඔයා මේකට පැටලෙන්න එපා. මට වෙනම ප්ලෑන් එකක් තියෙනවා කියලා. නීනාගේ ප්ලෑන් එක උනේ ලස්සන ගෑනු ළමයෙක්ව ගෙදරට වැඩට අරන් ඇන්ඩ්‍රූව එයාට දැල් කරලා මේ විවාහයෙන් ගැලවෙන එක. අන්න ඒකට තමයි එයා දුප්පත් අසරණ මිලිව තෝරගත්තේ. හැබැයි මිලි මිනිමරුමකට හිරේ හිටපු කෙනෙක් කියලා දැනගත්තම නීනාගේ ප්ලෑන් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ වගේම එයාට ඕනේ වෙනවා මිලිගේ අතින්ම ඇන්ඩ්‍රූව මරවන්න. ඒ නිසා නීනා හිතාමතාම චීස්
කපන පිහියක් මිලිගේ කාමරේ හංගනවා. දැන් අපි ආයෙමත් වර්තමාන කතාවට එමු. නීනා මේ වෙද්දී ඉස්කෝලෙන් සෙසීවත් අරගෙන දෙන්නත් එක්කම පැනලා යන්නයි ලෑස්ති වෙන්නේ. අපි මිලිවත් එක්කන් යමුද කියලා සෙසී අහද්දී නීනා hina වෙලා ඉස්සරහට යනවා. මේ අතරේ ගෙදර ඇන්ඩ්‍රූ අර කැඩුණු වටිනා පිගන් කෑල්ලක් දොර යටින් දාලා මිලිට කියනවා මේකෙන් ඔයාගේ බඩේ ගැඹුරු ඉරි 21ක් කපා ගන්න. වැරදුනොත් ආයෙත් මුල ඉඳන් පටන් ගන්න වෙයි කියලා. මිලි කෑ ගහලා බැගෑපත් උනත් ඇන්ඩ්‍රූ ඒක අහන්නේ නැහැ. මේ වෙලාවේ මිලිට මතක් වෙන්නේ එයාගේ ඉස්කෝලේ කාලේ. එදා එයාගේ කාමරේ හිටපු යාළුවට පිරිමි ළමයෙක් කරදර කරන්න හදද්දී මිලි එතන තිබ්බ බර මල් පෝච්චියකින් ගහලා ඒ කොල්ලව මරලා දානවා. හැබැයි ඒ මැරුණ ළමයා සල්ලිකාර පවුලක කෙනෙක් නිසා ආත්මාරක්ෂාවට කරපු දෙයක් වුණත් මිලිට සිද්ධ වෙන්නේ මිනිමරුවෙක් විදිහට හිරේ යන්න. මේ දේවල් කල්පනා කර කර කාමරේ ඉන්න මිලිට නීනා හංගපු චීස් කපන පිහිය හම්බෙනවා. කොහොම හරි වේදනාව ඉවසගෙන ඇන්ඩ්‍රූ කියපු විදිහටම බඩේ ඉරි 21ක් කපා ගන්න මිලි ඇන්ඩ්‍රූට කතා කරනවා. හැබැයි මේ මිනිස්සයා එන්නේ පහවදා උදේ. ඇවිත් හරිම ආදරෙන් වගේ අනාගතය ගැන සුරංගනා කතා කියද්දි මිලි එකපාරටම අර පිහියෙන් ඇන්ඩ්‍රූගේ බෙල්ලටම අනිනවා. ලේ පෙරාගෙන ඇන්ඩ්‍රූ මිලිව අල්ලගන්න හැදුවත් මිලි එයාට පයින් ගහලා කාමරෙන් එළියට පැනලා ඇන්ඩ්‍රූවේ කාමරේ ඇතුලේ දාලා ලොක් කරනවා. එළියට ඇවිත් කුස්සියට ගිහින් කෑම ටිකක් කන අතරේ මිලි ඇන්ඩ්‍රූගේ ෆෝන් එක බලද්දී ඒකේ ඇන්ඩ්‍රූගේ අම්මා එවලා තියෙනවා තාම ඩිවෝස් උනේ නැද්ද කියලා මැසේජ් එකක්. මේක දැක්කම මිලිගේ තරහ තවත් වැඩි වෙනවා. එයා කෙලින්ම යන්නේ අර කාමරේ දොර ගාවට. ඇතුලේ ඉඳන් ඇන්ඩ්‍රූ අනේ මට සමා වෙන්න මිලි කියලා කෑ ගැහුවට මිලි කරන්නේ දොර යටින් නඩුවක් දාලා කියනවා. මට සමාව දෙන්න නම් ඔයාගේ ඉස්සරහා දතක් ගලවලා දෙන්න කියලා. ඇන්ඩ්‍රූ ඒකට කැමති වෙන්නේ නැති නිසා මිලි අර ඇන්ඩ්‍රූගේ අම්මා ගෙනාපු පිගන් සෙට් එකේ ඉතුරු ටිකත් කුඩු පට්ටම් කරලා දානවා. ඒත් ඇන්ඩ්‍රූ සල්ලි දෙන්නම් කියලා කෑ ගහද්දි මිලි කියනවා මම හිරේ ගියේ මිනි මරලා කියලා. ඒත් එක්කම කාමරේ වටේට පෙට්‍රල් හලලා ගිනි කූරක් ගහද්දි ගින්දර සද්දට බය වෙන ඇන්ඩ්‍රූ අර අඬුවෙන් කෑ ගහ එයාගෙම දත ගලවනවා. මිලි මේ සේරම ෆෝන් එකේ කැමරා එකෙන් බලන් ඉන්නේ මාරම සතුටකින්. අන්තිමට ඇන්ඩ්‍රූ දොර යටින් එවපු දතත් අරගන්නේ මිලි මම උදේට එන්නම් කියලා පල්ලෙහාට ගිහින් ටීවී එක ඉස්සරහාම නින්දට වැටෙනවා. එදා රෑ ආයෙමත් ගෙදරෙන නීනා දකිනවා අර කාමරේ ලයිට් දාලා තියෙනවා. මිලි ඒක ඇතුලේ හිර වෙලා කියලා හිතන නීනා මිලිව බේරගන්න හිතාගෙන දුවගෙන උඩට යනවා. ඒ වෙලාවෙම කැමරාවෙන් මේක දකින මිලිත් කලබලෙන් උඩට දුවනවා. නීනා ගිහින් කාමරේ දොර ඇරිය ගමන් ඇන්ඩ්‍රූ නීනව පඩිපෙලෙන් පල්ලෙහාට තල්ලු කරලා දානවා. ඒ වෙලාවෙම එතනට එන මිලි ලොකු මල් පෝච්චියකින් ඇන්ඩ්‍රූගේ ඔළුවටම ගහනවා. ලේ පෙරාගෙන මිලිගේ පස්සෙන් එන ඇන්ඩ්‍රූ මිලිගේ බෙල්ලෙන් අල්ලලා මරන්න හදද්දි මිලි එයාගේ අත හැපෙනකන් හපලා බේරනවා. ඊට පස්සේ මුළු ගෙදරම මිලිව හොයන ඇන්ඩ්‍රූට හම්බ වෙන්නේ නීනව. ආයෙමත් බොරු ආදරයක් පෙන්නලා ෂේප් වෙන්න හැදුවට නීනා කෑ ගහනවා. ඔයා මහ යක්ෂයෙක් කියලා. ඇන්ඩ්‍රූ නීනට ගහන්න පනිනවා. ඒත් එක්කම පිටිපස්සෙන් එන මිලි මුළු වෙර වීරියම යොදලා ඇන්ඩ්‍රූව පඩිපෙලේ අත්වැටෙන් පල්ලෙහාට තල්ලු කරනවා. පඩිපෙලේ හැපි පල්ලෙහාට වැටෙන ඇන්ඩ්‍රූ බිමට වැටෙද්දිම එතනම මැරෙනවා. වටපිට බලන නීනා ඉක්මනට ලයිට් බල්බ් එකක් ගලවලා බිමට අතාරින්නේ බල්බ් එක මාරු කරන්න ගිහින් ඇන්ඩ්‍රූ වැටුණා කියලා පෙන්නන්න. පොලිසිය ඕව විශ්වාස කරන එකක් නෑ කියලා මිලි බය වුණත් නීනා මිලිට එතනින් යන්න කියනවා. මිලි අර ඇන්ඩ්‍රූගේ දතත් එතනම දාලා යද්දී නීනා එන්සොට කතා කරලා ගේ අස් කරනවා. පොලිසිය ආවට පස්සේ අඬන වැළපෙන වැන්දබුවක් වගේ නීනා රඟපානවා. එක පොලිස් නිලධාරියෙක් ඇන්ඩ්‍රූගේ බෙල්ලේ තියෙන පිහිපාර දැකලා ප්‍රශ්න කරන්න හදද්දි තමයි කතාවේ අන්තිම ප්ලොට් ට්විස්ට් එක හෙළි වෙන්නේ. ඒ නිලධාරියා වෙන කවුරුත් නෙමෙයි. ඇන්ඩ්‍රූ අර කාමරේ ඇතුලේ වද දීලා විනාශ කරපු ඇන්ඩ්‍රූගේ කලින් ෆියොන්සේගේම සහෝදරයා. තමන්ගේ නංගිට කරපු දෙයට පරිගැනීමක් විදිහට ඒ නිලධාරියා මේක නිකන් අනතුරක් විදිහට සටහන් කරනවා. පහවදා මලගෙදරදීත් ඇන්ඩ්‍රූගේ අම්මා මගේ පුතාගේ ඉස්සරහා දත්තට මොකද උනේ කියලා අහන ගමන් නීනාගේ ඇඳුම් වලටත් බනිනවා. මලගෙදරට එන මිලීට නීනා ලොකු මුදලක් තියෙන චෙක් එකක් දීලා එයාගේ අලුත් ජීවිතයට සුබ පතනවා. කාලෙකට පස්සේ මිලී වෙනස් සල්ලිකාර ගෙදරක ඉන්ටර්විව් එකකට යනවා. ඒ නීනා දුන්න රෙකමෙන්ඩේෂන් ලෙටර් එකත් අරගෙන. ඒ ගෙදර නෝනත් තමන්ගේ හස්බන්ඩ්ගෙන් ගුටි කනවා කියලා දැනගත්තම මිලි හරිම අමුතු හිනාවක් දාන ගමන් කියනවා බය වෙන්න එපා නෝනා මට පුළුවන් ඔයාට ඒකට උදව් කරන්න කියලා. කතාව ඉවර වෙන්නේ අන්න ඒ විදිහටයි. ඉතින් මේ කතාවෙන් අපිට දෙන ලොකුම පණිවිඩය තමයි අපි ඇස් දෙකෙන් දකින හැම හිනාවක් පිටිපස්සෙම තියෙන්නේ සතුටම නෙවෙයි කියන එක. සමහර විට අපි හීන දකින ඒ සුන්දර ජීවිත ඇතුළෙත් අපි හිතා ගන්නවත් බැරි තරම් වේදනාවක් අසාධාරණයන් හැංගිලා තියෙන්න පුළුවන්. මිලිට වගේම නීනටත් සිද්ධ වුණේ තමන්ගේ ජීවිතේ බේරගන්න
තමන්ටවත් හිතාගන්න බැරි තීරණ ගන්න. ඇත්තටම මේ කතාවේ වැරදිකාරයා කවුරු කියලාද ඔයාලා හිතන්නේ? ඒ ගැන පහලින් කමෙන්ට් කරන්න. අද අපි අරගෙන ආපු මේ කතාව ඔයාලගේ හිතටත් මොනවා හරි දෙයක් ඉතිරි කළා කියලා මං හිතනවා. මේ වගේම තවත් හිතට දැනෙන කුතුහලයෙන් පිරුණු තවත් ලස්සන කතාවක් අරගෙන මං ආයෙත් එන්නම්. ඒ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.